අපේ රටේ මිනිස්සු අවුරුදු සමරන්නේ හරි ආතල් විදිහකටනේ. හැබැයි ඔයා දන්නවද මේ ලෝකේ තවත් පැත්තක මිනිස්සු එයාලගේ ආදරණියන්ගේ මල සිරුරු වලෙන් එළියට අරන් අවුරුදු සමරනවා කියලා. අද මම මේ වීඩියෝ එකෙන් අන්ලොක් කරන්න හදන්නේ ලෝකේ තියෙන අමුතුම වගේම අසාමාන්‍යම උත්සව 10ක් ගැන. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝස් මිස් කරගන්න නැතුව බලන්න. දැන් අපි channel එක subscribe කරගෙනම අපි යන වීඩියෝ එකට. ඔයා ලස්සන ඇඳුමක් ඇඳගෙන පාරේ යද්දී එකපාරටම කවුරු හරි ඔයාගේ ඇඟට මඩ බාල්දියක් ගැහුවොත් කොහමද? මේක පටන් ගන්නේ 1998 දකුණු කොරියාවේ බෝයොන් කියන වෙරළබඩ නගරේ. ඉස්සර කාලේ මෙහි තියෙන දේචොන් කියන වෙරළ තීරයේ තියෙන මඩ මුලින්ම සැලකුණේ සංචාරකයන්ව පන්නන්න පාවිච්චි කරපු දෙයක් විදියට. හැබැයි 1990 ගණන් වලදී විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් මේ මඩ ගැන පරීක්ෂණයක් කරලා ලෝකෙම පුදුම කරන රහසක් එලි කරනවා. ඒ තමයි මේ බර්ජොන් මඩවල මිනිස්සුන්ගේ හැම පිරිසිදු කරන්නත්, හැමේ තරුණ බව රැකගන්නත් උදව් වෙන බෙන්ටොනයිට් වගේම ජර්මනියම් කියන khනිජ වර්ග ඉහළ මට්ටමක තියෙනවා කියන එක. ඒ කාලේ බර්ජොන් නගරේ තිබ්බ ගල් අඟුරු පතල් වැහිලා ඒ පළාතේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටලා තිබ්බේ. ඉතින් බර්ජොන් නගරේ නගරාධිපතිවරයාට සුපිරි අයිඩියා එකක් එනවා. ඒ තමයි මේ khනිජ වලින් පිරුණ මඩ පාවිච්චි කරලා කාන්තාවන්ට විලවුන් හදන්න පටන් ගත්ත එක. හැබැයි මේ මඩ විලවුන් වලට වෙළඳපොලේ ලොකු ප්‍රසිද්ධියක් හම්බුනේ නැහැ. අන්න ඒ වෙලාවේ මහාචාර්යවරයෙක් යෝජනා කරනවා මේ මඩ ප්‍රොමෝට් කරන්න නම් මිනිස්සුන්ට මේ මඩවල අත්දැකීම ලබා ගන්න අවස්ථාවක් දෙන්න ඕන කියලා. මෙන්න මේ අයිඩියා එකකින් තමයි බර්ජොන් මඩ් ෆෙස්ටිවල් එකේ උපත සිද්ධ වෙන්නේ. 1998 දී පළවෙනි උත්සවේ පටන් ගද්දී කවුරුත් හිතුවේ නෑ මේක මෙච්චර වෛරල් යයි කියලා. හැබැයි 2007 අවුරුද්ද වෙද්දී මේ උත්සවයට සංචාරකයන් මිලියන 2ක් විතර ඇවිල්ලා තියෙනවා. මේ මඩ උත්සවය දවස් 10ක් 14ක් තිස්සේ පැවැත්වෙනවා. මේකට ඇතුල් වෙන්න ටිකට් එකක් ගන්න ඕන. මේ ටිකට් එකක් අරන් ඇතුළට ගියාම විශාල මඩ තටාක ලිස්සන මඩ පාරවල් වගේම මඩ ස්කින් තරග පවා තියෙනවා. මේ හැම දෙයක්ම මැද ලොකු ස්ටේජ් එකක ලයිව් සංගීතයක් එක්කම ඒ නගරේ හදන මඩ් කොස්මෙටික්ස් විකුණන පොඩි මාකට් එකක් තියෙනවා. ඇත්තටම මේ උත්සවයේ ප්‍රධාන අරමුණ උනේ මේ මඩ විලවුන් වලට වෙළඳපොලේ ලොකු ප්‍රසිද්ධියක් ලබා ගන්න එක. අද වෙද්දී අරමුණ සාර්ථක වෙලා බෝයොන් මඩ විලවුන් ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. තායිලන්තයේ තියෙන ලොක් බුරි කියන නගරේ මිනිස්සු තමන්ගේ අත්වලින්ම ලෝකේ තියෙන රසවත්ම පළතුරු කෑම වර්ග ටොන් ගාණක් වඳුරන් වෙනුවෙන්ම පූජා කරනවා. ලෝකේ තියෙන අමුතුම උත්සවයක් විදියට නම් කරපු මේ වඳුරු බුෆේ එක පිටිපස්සේ තියෙන්නේ හිතා ගන්න බැරි කතාවක්. තායිලන්තයේ බැංකොක් වලට උතුරින් තියෙන මේ ලොබ්බුරි නගරේ මේ උත්සවය හැම අවුරුද්දකම තියෙනවා. 2007 අවුරුද්දේ විතරක් වඳුරන් 2000කටත් වඩා පළතුරු වගේම එළවලු ටොන් 4ක් විතර කෑමට දීලා තියෙනවා. ඇයි මේ මිනිස්සු වඳුරන්ට මෙච්චර සලකන්නේ? මේ නගරේ ඉන්න මිනිස්සු විශ්වාස කරනවා වඳුරෝ කියන්නේ හනුමන් දෙවියන්ගේ දූතයන් කියලා. මේ හින්දා වඳුරන්ට කෑම දෙන එකකින් මේ නගරේට වාසනාව වගේම සංචාරකයන් ලැබෙනවා කියලා මෙයාලා තදින් විශ්වාස කරනවා. ඇත්තටම මේ උත්සවයේ හින්දාම ලෝකේ හැම පැත්තකින්ම සංචාරකයන් මේ අමුතු දර්ශනේ බලන්න තායිලන්තයට එනවා. හැබැයි මේ කතාවේ අඳුරු පැත්ත පටන් ගන්නේ මේ මෑතකදී. 2024 අවුරුද්ද වෙද්දී මේ නගරේ වඳුරු ගහනේ 3000 දක්වා ඉහළ ගිහින් තියෙනවා. දැන් තත්ත්වය කොච්චර දරුණුද කියනවා නම් මිනිස්සුන්ට පාරේ ඇවිදගෙන යන්නවත් බෑ. වඳුරු ටික මේ මිනිස්සුන්ගේ අද්දල තියෙන බෑග් ගුදුර ගන්නවා, බීම බෝතල් හොරකම් කරනවා. ඒ විතරක් නෙමෙයි, ගෙවල් ඇතුළට පැනලා කෑම හොයන්න මුළු ගේම විනාශ කරලා දානවා. මේ හින්දා දැන් වෙද්දි මේ නගරයේ මිනිස්සුයි වඳුරෝයි අතර ලොකු යුද්ධයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳන්න අන්තිමේදී කොහොම හරි තායිලන්ත රජයට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. මෙයාලා 2024 දී විශේෂ මෙහෙයුමක් දියත් කරලා මාස 5ක් ඇතුළත වඳුරන් 1600ක් විතර අල්ලගෙන කූඩු කරලා තියෙනවා. ලෝකේ අමුතුම උත්සවයක් විදිහට පටන් ගත්ත මේ වඳුර බුෆේ එක අද වෙද්දි නගරයට ලොකු ඉස්සර දෙයක් බවට පත් වෙලා ඉවරයි. ඔයා හිතන්නේ ලෝකේ මෝඩම සහ භයානකම ක්‍රීඩාව මොකද්ද? එංගලන්තයේ මිනිස්සු හැම අවුරුද්දකම එකතු වෙලා කරන්නේ එක චීස් ගෙඩියක් පස්සේ අඩි 600ක් උස කන්දකින් නම් පල්ලමට පෙරලිලා යන එක. මේක කොච්චර පිස්සුවක්ද කියලා නම් මිනිස්සුන්ගේ අතපය කැඩෙද්දි සමහරුන්ට සිහිය නැති වෙද්දි ඉතිරි අය කරන්නේ ඒක දිහා බලලා hina වෙන එක. මේ උත්සවයේ තියෙන්නේ එංගලන්තයේ ග්ලොස්ටර් වල කූපර්ස් හිල් කියන අතිශය බෑවුම් සහිත පර්වතයේ. තරඟේ පටන් ගන්නේ පර්වතයේ මුදුනේ ඉඳන් කිලෝ 3ක් 4ක් වගේ බර තද චීස් ගෙඩියක් පල්ලෙහාට අතෑරලා. ඔයා දන්නවද මේ චීස් ගෙඩිය පල්ලෙහාට පෙරලෙන්නේ පැයට කිලෝමීටර් 110ක විතර වේගයෙන්. මේ වේගය කොච්චරක්ද කියනවා නම් මේ චීස් ගෙඩිය වැදුනොත් නිකන් බලන් ඉන්න ප්‍රේක්ෂකයෙක් වුණත් රෝහල් ගත කරන්න සිද්ධ වෙනවා. මේ චීස් ගෙඩිය පෙල්ලුවට පස්සේ තරඟකරුවන් ඒ පස්සේ පල්ලෙහාට දුවන්න ඕන. මේකේ තියෙන පුදුමම දේ තමයි කවුරුත් කවදාවත් මේ චීස් ගෙඩිය අල්ලගෙන නැහැ. පල්ලෙහාට මුලින්ම යන කෙනාට තමයි ජයග්‍රහණය හිමි වෙන්නේ. උදාහරණයක් විදිහට 2023 දී කැනේඩියානු තරුණයෙක් මේ තරඟයේ දිනුවේ එයාට සිහිය නැති වෙලා පල්ලෙහාට පෙල්ලිලා ගිහින්. මෙයා දිනුවා කියලා දැනගත්තෙත් ඉස්පිරිතාලේදී සිහිය ආවට පස්සේ. මේ තරඟින් දිනන කෙනාට ලැබෙන එකම තෑග්ග අර කිලෝ 4ක චීස් ගෙඩිය විතරයි. මිනිස්සුන්ට ගන්න දරුණු තුවාල හින්දා 2010 දී රජයේ මේ උත්සවේ තහනම් කළත් තාමත් නිල සංවිධානයක් නැතුව මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත හින්දාම අදටත් මේක සිද්ධ වෙනවා. ස්පාඤ්ඤයේ බුනෝල් නගරේ මිනිස්සු හැම අවුරුද්දකම එකතු වෙලා මුළු නගරෙම තක්කාලි සෝස් එකක් කරන ලෝකෙ ලොකුම ෆුඩ් ෆයිට් එක කරනවා.
දහස් ගණනක් මිනිස්සු එක එක්කෙනාට තක්කාලි ගහගන්න මේ පිස්සු හැදෙන උත්සවයේ පිටිපස්සේ තියෙන්නේ හිතා ගන්නත් බැරි දේශපාලනික කතාවක්. මේක පටන් ගන්න 1945 අගෝස්තු මාසේ තිබ්බ අන්තිම බදාදා දවසක. එදා නගරේ පවත්වපු උත්සවයක් වෙලා මේ පිරිසක් අතර ඇතිවෙච්ච පොඩි රණ්ඩුවක් දුරදිග ගිහින් ළඟ තිබ්බ එළවලු කඩේක තක්කාලි වලින් එක එක්කෙනාට ගහගන්න පටන් අරන් තියෙනවා. පොලිසියෙන් ඇවිත් මේක නතර කරත් ඊළඟ අවුරුද්දේ මෙයාලා එයාලගේ ගෙවල් වලින්ම තක්කාලි අරන් ඇවිත් ආපහු මේ සටන පටන් අරන් තියෙනවා. අන්න ඒ විදිහට තමයි අද ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙන ලා ටොමැටිනා උත්සවය පටන් අරන් තියෙන්නේ. ඔයා දැන් මත 1950 ගණන් වලදී ස්පාඤ්ඤේ පාලකයා වුණ ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ මේ උත්සවේ තහනම් කරලා දානවා. එහෙම කරන්නේ මේක කිසිම ආගමික වටිනාකමක් නැහැ කියලා. හැබැයි නගරේ මිනිස්සු ඒකට විරුද්ධ වෙනවා. 1957 දී ටොමැටෝ ෆියුනරල් තක්කාලි මලගම කියලා මෙයාලා අපූර්ව විරෝධතාවයක් කරනවා. මෙතනදී මෙයාලා ලොකු තක්කාලි ගෙඩියක් පෙට්ටියකට දාගෙන අවමංගල්‍ය සංගීතයත් එක්කම නගරේ වටේ ගිහින් තියෙනවා. මේ දරුණු විරෝධයෙන් හින්දා රජයට සිද්ධ වෙනවා මේ උත්සවය නිල වශයෙන් පිළිගන්න. අද වෙද්දි මේක ස්පාඤ්ඤේ ජාත්‍යන්තර සංචාරක ආකර්ෂණයක් දිනාගත්ත උත්සවයක් බවට පත් වෙලා තියෙනවා. 2015 අවුරුද්ද විතරක් තක්කාලි කිලෝ 1,45,000ක් විතර මිනිස්සු එක එක්කෙනාට ගහගන්න පාවිච්චි කරලා තියෙනවා. ඔය දන්නවද තක්කාලි වල තියෙන සිට්‍රික් ඇසිඩ් හින්දා මේ උත්සවේ ඉවර වුණාම නගරේ බිත්ති වගේම පාරවල් තිබුණට වඩා පිරිසිදු වෙනවා කියලා තමයි කියන්නේ. ඉස්සර මේ උත්සවයට ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. හැබැයි මිනිස්සු 9000ක් විතර ඉන්න මේ පුංචි නගරයට ලක්ෂ ගණක් සෙනගින්න දත්ත හින්දා 2013 ඉඳන් රජය මේකට ටිකට් ක්‍රමයක් හඳුන්වලා දෙනවා. 2024 අගෝස්තු මාසේ පවත්වපු උත්සවයට රටවල් 51කින් සංචාරකයන් 23000කට වඩා වැඩි පිරිසක් මේකට සහභාගී වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔයා හිතන්නේ මරණය කියන්නේ ජීවිතයේ අවසානයේ වගේම දුකක් කියලා නම් ඔයා මෙක්සිකෝවට ගියොත් ඒක වෙනස් වෙනවා. මෙක්සිකෝවේ මිනිසුන්ට මරණය කියන්නේ අවුරුද්දේ තියෙන ලොකුම සැමරීමක්. තමන්ගේ වෙන්නුණ ආපහු එනවා කියලා විශ්වාස කරලා මිනි වලවල් උඩ ඉඳගෙන සැකිලි වගේ ඇඳගෙන සින්දු කියලා නටලා කරන මේ අමුතුම උත්සවයේ පිටිපස්සේ තියෙන්නේ පුදුම හිතෙන කතාවක්. නොවැම්බර් 1 සහ 2 කියන දවස් දෙකේ තමයි මේ උත්සවය ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. මෙක්සිකානු මිනිස්සු තමන්ගේ ගෙවල් වල ඔෆෙන්ඩාස් කියලා හඳුන්වන විශේෂ පූජාසනයක් හදනවා. මැරුණ අය ජීවත් වෙලා ඉන්න කාලේ කන්නාස කරපු කෑම බොන්නාස කරපු බීම වගේම එයාලගේ පින්තූර මේ වගේ තැන්පත් කරනවා. මෙයාලා විශ්වාස කරන්නේ මේ දවස් දෙකේදී මිය ගිය අයගේ ආත්මවලට පෘථිවියට එන්න අවසර හම්බ වෙනවා කියලා. ඉතින් ඒ ආත්මවලට සංග්‍රහ කරන්න තමයි මේ හැමදේම ලෑස්ති කරන්නේ. මේ උත්සවයේ තියෙන අමුතුම දේ තමයි මිනිස්සු මේ දවස් දෙකේ රෑ කාලේ ගත කරන්නේ සොහොන් බිම්වල. මෙයාලා තමන්ගේ නෑදෑයන්ගේ මිනිවල්වල් පිරිසිදු කරලා මල් වගේම ඉටිපන්දම් වලින් මේවා සරසලා මේ මැරුණ අයගේ විහිළුපතක් මතක් කර කර hina වෙවි ඉන්නවා. සමහර ප්‍රදේශවල මිනිස්සු සැකිලි වගේ වෙස් වලාගෙන කැට්‍රීනා කියන සුප්‍රසිද්ධ සැකිලි රුවට සමාන වැඳගෙන මුළු නගරේ පුරාම පෙරහැරවල් යනවා. මේකෙන් මෙයාලා අදහස් කරන්නේ කොහොම හරි අපි කවදා හරි මැරෙනවා. ඉතින් ඒ ගැන දුක් වෙන්නේ නැතුව අද අපි සතුටින් ඉමු කියන එක. ඔයා මේ දකින මෙක්සිකෝ නගරේ තියෙන යෝධ ඩේ ඔෆ් ද ඩෙඩ් පෙරහැර ඇත්තටම ඉතිහාසයේ තිබ්බ එකක් නෙමෙයි. 2015 අවුරුද්දේ ස්පෙක්ටර් කියන ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකේ මේ වගේ පෙරහැරක් පවත්වලා තියෙනවා. ඒක දැකපු මෙක්සිකෝ රජය තීරණය කරනවා 2016 ඉඳන් ඇත්තට මේ වගේ ලොකු පෙරහැරක් සංවිධානය කරන්න. අද වෙද්දි මේක ලක්ෂ ගණනක් සංචාරකයන් එන ලෝකෙ ලොකුම පෙරහැරක් බවට පත් වෙලා ඉවරයි. කිසිම මුදල් ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ නැති දවස් 9කට පස්සේ සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා යන අභිරහස් උත්සවයක් යනවා අහලා තිබ්බද? හැම අවුරුද්දකම අගෝස්තු මාසේ අන්තිම සතියේ ඇමරිකාවේ නිවාඩා කාන්තාරයේ මැද බ්ලැක් රොක් සිටි කියන තාවකාලික නගරයක් හදනවා. මේක කොච්චර ලොකුයිද කියනවා නම් එක වෙලාවකට මෙතන 80000කට වඩා වැඩි පිරිසක් ඉන්නවා. මෙතනට එන අයගේ ප්‍රධානම නීතියක් තමයි කිසිම සලකුණක් ඉතිරි කරන්නේ නැති එක. ඒ කියන්නේ දවස් 9කට පස්සේ කාන්තාරයේ එක කුණු රොඩක්වත් ඉතිරි වෙන්නේ නැහැ. මේක පටන් ගත්තේ 1986 දී සෑන් ෆ්‍රැන්සිස්කෝ විරලි පුංචි ගිනිමැලයක් විදිහට වුණත් අද වෙද්දි මේක ලෝකේ ප්‍රධානම උත්සව පහෙන් එකක් බවට පත් වෙලා තියෙනවා. මේ උත්සවයට බර්නිං මෑන් කියලා නම හම්බුනේ අන්තිම දවස් දෙකේදී සිද්ධ වෙන සුවිශේෂී චාරිත්‍රයක් හින්දා. මෙයාලා ලී වලින් හදපු යෝධ මිනිස් රූපයක් උත්සවයේ මැද හදනවා. පස්සේ දවස් 9 ඉවර වෙන කලින් මේ රූපයට ගිනි තියනවා. මෙයාලා මේකෙන් අදහස් කරන්නේ පරණ දේවල් ඔක්කොම අතෑරලා අලුත් ආරම්භයක් ලබා ගන්න එක. මේ රූපේ සමහර අවුරුදු වල අඩි 100කට වඩා උසට හදනවා. මේක දකින්න ලෝකේ ඉන්න ප්‍රසිද්ධ DJ ආටිස්ට්ලා බිලියනපතියන් වගේම හොලිවුඩ් නළුව බවා කාන්තාරයට එනවා. මේ උත්සවයේ මෑතකදී ලොකු අභියෝග වලටත් මුහුණ දෙනවා. 2024 සහ 25 අවුරුදු වලදී ටිකට් සැලවිය අඩු වුණ හින්දා මේ උත්සවයේ ලොකු මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මේ අමාරු තත්ත්වයේ හින්දා බර්නිං මෑන් වල අනාගතේ දැන් ලොකු කතාවක් යනවා. ඔයා හිතන් ඉන්නේ හෝලි කියන්නේ පාට ගහගෙන සතුටු වෙන සාමකාමී උත්සවයක් විතරයි කියලාද? එහෙනම් ඔයා මේ ගැන දැනගන්න ඕන. ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ මේ උත්සවයේදී කාන්තාවන් කරන්නේ පිරිමියාට පොළු වලින් දරුණු විදියට පහර දෙන එක. පිරිමියාට දින්නේ පලිහක් කරන් ඒ පහරවල් වලින් බේරෙන්න විතරයි. මේ අමුතු සම්ප්‍රදාය පටන් ගත්තේ මීට අවුරුදු දහස් ගානකට කලින්. ඒ කියන්නේ රාධාක්‍රිෂ්ණ දෙවිවරුන්ගේ කාලේදී කියලා තමයි විශ්වාස කරන්නේ. පුරාවෘත්තවලට අනුව නන්දගාවුන් කියන ගමේ හිටපු ක්‍රිෂ්ණ දෙවියෝ තමන්ගේ ආදරවන්තිය වුණ රාධා පදිංචි වෙලා හිටපු බර්සානා ගමට යන්නේ රාධාට වගේම රාධාගේ යාළුවන්ට පාට ගහලා වීරු කරන්න හිතාගෙන. හැබැයි රාධා යාගේ යාළුවෝයි කරන්නේ ක්‍රිෂ්ණටයි යාගේ යාළුවන්ටයි පොළු වලින් පහර දීලා බර්සානා නගරෙන්
අන්රලා දාන එක. අන්න ඒ සිද්ධි සීපත් කරන තමයි අදටත් මේ උත්සවය පවත්වන්නේ. හැම අවුරුද්දකම හෝලි කාලේදී නන්දගවුන් ගම්මානේ ඉන්න පිරිමි අය බර්සානා ගම්මානයට එනවා. මෙයාලා ටික නගරයට එද්දිම බර්සානාවල ඉන්න කාන්තාවන් ටික මෙයාලට පාට ගහලා ලති කියන හඳුන්වන දිග පොළු වලින් දරුණු විදියට පහර දෙන්න පටන් ගන්නවා. පිරිමියාට තියෙන්නේ මම අර කලින් කිව්වා වගේම පලියක් අල්ලගෙන ඒ පහරවල් වලින් ආරක්ෂා වෙන්න විතරයි. මොකද මේකෙදි පිරිමියාට පහර දෙන්න කිසිම අවසරයක් නැහැ. මේ පහර දෙන අස්සේ මිනිස්සු සින්දු කියනවා නටනවා වගේම පාටක් ගහ ගන්නවා. මේ අමුතු උත්සවය බලන්න ඉන්දියාවේ හැම පැත්තකින් වගේම ලෝකේ විවිධ රටවල් වලින් දහස් ගණන් සංචාරකයන් බර්සානා නගරයට එනවා. මුළු නගරයම පාට කුඩුවින් වැහිලා ඇද්දී ඇහෙන පොළු පාරවල් වල සද්දෙත් එක්ක මේ ෆන්ක්ෂන් එක කොහොමද තියෙයිද? ඔයා හිතන්නේ ආගමික උත්සවයක් යන්නේ මල් පූජා කරන නිහඬ තැනක් කියලා විතරද? ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රාන්තයේ මිනිස්සු මහරයට පොළු වලින් එකිනෙකාට දරුණු විදියට ගහ ගන්නවා. ලේ ගලාගෙන ඔලු පලාගෙන වුණත් මෙයාලා මේක සමරන්නේ මාරම සතුටකින්. හැම අවුරුද්දකම කුර්නූල් දිස්ත්‍රික්කයේ දෙවරාගත්තු කඳුකරේ තමයි මේක සිද්ධ වෙන්නේ. මෙතනදී මාලමල්වේශ්වර ස්වාමි වගේම පාර්වතී දෙවියන්ගේ ප්‍රතිමා පෙරහැරකින් අරගෙන යනවා. ගම් කීපයක මිනිස්සු කණ්ඩායම් වලට බෙදලා මේ දෙවියන්ගේ පිළිම තමන්ගේ ගමට අරගෙන යන්න දරුණු සටනක් කරනවා. අනිත් උත්සව වගේ නෙමෙයි. මෙතනදී පොළු වලින් පහර දෙන්නේ කෙලින්ම ඔළුවට. හැම අවුරුද්දකම 100 ගණනක් මිනිස්සුන්ගේ ඔළුව පෙරලා ලේ ගලද්දි පවා මෙයාලා මේ සටන අතාරින්නේ නැහැ. මෙයාලා විශ්වාස කරන්නේ මීට අවුරුදු 100 ගණනකට කලින් සිව දෙවියෝ අතින් මණී සහ මල්ලාසුර කියන අසුරයන් දෙන්න මැරුණ වෙලාව මේකෙන් සංකේතවත් වෙනවා කියලා. මේ වැටෙන හැම ලේ බිඳුවක්ම දෙවියන්ට කරන පූජාවක් විදියට තමයි මෙයාලා දකින්නේ. මේකේ තියෙන භයානකකම හින්දම 2008 අවුරුද්දේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ උත්සවය තහනම් කරනවා. ඩ්‍රෝන්ස් වලින් බලලා පොලිසිය දහස් ගණක් දාලා මේක නතර කරන්න මෙයාලා හැම අවුරුද්දකම උත්සාහ කරනවා. හැබැයි මිනිසුන්ගේ තියෙන දැඩි විශ්වාසයෙන් හින්දා ඒ කිසිම නීතියකට මේ උත්සවය නතර කරන්න බැරි වෙලා තියෙනවා. මේ උත්සවයේ හින්දා 2025 ඒ කියන්නේ ගිය අවුරුද්දේ පවා පුද්ගල මරණ දෙකක් වගේම 100කට අධික පිරිසක් තුවාල ලබලා තියෙනවා. ඒ වගේම මේ අමුතු සම්ප්‍රදාය අද ඊයේ පටන් ගත් එකක් නෙමෙයි. දැනට සියවස් ගානකට කලින් දකුණු ඉන්දියාව පාලනය කරපු විජයනගර අධිරාජ්‍ය කාලේ ඉඳලම මේ සටන පවත්වලා තියෙනවා. එදා ඉඳන් අද වෙනකම්ම කිසිම කෙනෙක් තුවාල වුණා කියලා පොලිසියට පැමිණිලි කරන්නේ නැහැ. මොකද මෙයාට මේ තුවාල කියන්නේ දෙවියන්ගේ ආශිර්වාදයක්. ඔයා හිතන්නේ ජපානය කියන්නේ හරිම සාමකාමී හිට්මුණු මිනිස්සු විතරක් ඉන්න රටක් කියලාද? අවුරුදු 1200ක් පැරණි මේ ඔන්බසීරා උත්සවය සැලකෙන්නේ ලෝකෙ දින භයානකම උත්සවයක් විදිහට. ගස්වල කඳන් උඩරගලා දැවැන්ත බෑවුම් තියෙන කන්දක මරණයත් එක්ක සෙල්ලම් කරන මේ අමුතු සම්ප්‍රදායක් ගැන ඔයා අහලා තියෙනවද? මේ උත්සවය පවත්වන්නේ ජපානයේ නාගානෝ ප්‍රාන්තයේ තියෙන සුවා කියන පූජනීය ස්ථානය කේන්ද්‍ර කරගෙන. හැම අවුරුදු 6කට පාරක්ම මේ පූජනීය තැන තියෙන ලී කුළුණු 16ක් අලුත් කරන එක තමයි මේකේ අරමුණ. මේකට අඩි 60කටත් වඩා උස ටොන් 100ක් විතර බර ෆීර් කියන ගස් කපාගෙන කන්දෙන් පල්ලෙහාට අරන් එන්න ඕන. මේ යෝධ ගස් කන්දන් පල්ලමක් ළඟට ගෙනලා ඒ කඳ උඩ මිනිස්සු දුසිම් ගානක් නැගලා ඊට පස්සේ මේ බෑවුම් දිගේ පහළට අතාරිනවා. මේ කඳ වේගයෙන් කන්ද පල්ලෙහාට ලිස්සගෙන යද්දී ඒක උඩ ඉන්න මිනිස්සු විසි වෙලා යනවා. ඒමක් නැත්නම් මේ කඳටම යට වෙනවා. මෙතනදී අතපය කැඩෙන එක සාමාන්‍ය දෙයක් වුණත් ගොඩක් වෙලාවට මරණ පවා සිද්ධ වෙනවා. ඇයි මේ වගේ භයානක දෙයක් කරන්න කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ජපන් මිනිස්සුන්ට අනුව මේක තමන්ගේ දිව්‍යයන්ට කරන කැපවීමක් වගේම තමන්ගේ වීරත්වය පෙන්වන අවස්ථාවක්. මෙයාලා කියන විදිහට මෙයාලා මැරුණත් මේ උත්සවය නතර කරන්නේ නැහැ. 1980 1992 2010 වගේම 2016 අවුරුදු වලදී පවා මේකට ආපු අය මැරිලා තියෙනවා. හැබැයි මේ කඳන් උඩ නැගලා කන්ද පල්ලෙහාට එන එක මෙයාලා සලකන්නේ පවුලට වගේම ගමට ලැබෙන ලොකුම ගෞරවයක් විදිහට. කන්ද පල්ලෙහාට ගෙන ආපු මේ ගස් කඳන් නගරයෙන් ඇදගෙන ගිහින් අන්තිමේදී මේ පූජනීය තැන කොන් හතරේ කෙලින් අතර හිටවනවා. මේක කරන්නේ කිසිම මැෂින් එකක් පාවිච්චි කරන්නේ නැතුව මිනිස්සුන්ගේ තියෙන ශක්තියෙන්ම තමයි. මේ සම්පූර්ණ ක්‍රියාවලියම මාස 2ක් විතර පැවැත්වෙන දැවැන්ත සැමරීමක්. ඔයත් ඔයගේ පවුලයට ගොඩක් ආදරය කරන කෙනෙක්ද? ඉන්දුනීසියාවේදී මේ ආදරේ හින්දම තොරාජා කියන ගෝත්‍රිකයෝ කරන්නේ හිතා ගන්නවත් බැරි වැඩක්. මෙයාලා තමන්ගේ මියගේ නෑදෑයන්ගේ මල සිරුරු වලෙන් එළියට අරන් ඒවා පිරිසුදු කරලා අලුත් ඇඳුම් අඳවලා නගරේ වටේ අරගෙන යනවා. ඉන්දුනීසියාවේ දකුණු සුලාවේසි වල පදිංචි මේ තොරාජා මිනිසුන්ට මරණය කියන්නේ අවසානය නෙමෙයි. මෙයාලා හැම අවුරුද්දකම අගෝස්තු අන්තිම සතිය අස්වැන්න නෙලාගත්තට පස්සේ මානේනේ කියලා උත්සවයක් කරනවා. මෙතනදී මෙයාලා තමන්ගේ පවුලේ සොහොන් ගෙවල් ඇරලා මියගේ සිරුරු එළියට ගන්නවා. ඊට පස්සේ මේ එළියට ගත්ත මල සිරුරු මෙයාලා හරිම ආදරෙන් පිරිසිදු කරනවා. පරණ ඇඳුම් අයින් කරලා අලුත් ඇඳුම් අඳලා සන්ග්ලාස් පවා දාලා මේ සිරුරු නගරේ වටේ ඇවිද්දනවා. මෙයාලා විශ්වාස කරන්නේ මේ මැරුණ අය තාම එයාගේ පවුලේම සමාජිකයන් කියලා. මේ උත්සවයේ තියෙන අමුතුම දෙයක් තමයි මේ උත්සවයේදී කාගවත් ඇස්වල කඳුළු දකින්න නැහැ. හැමෝම ඉන්නේ හරිම සතුටින්. මෙයාලා මේක පාවිච්චි කරන්නේ තරුණ දරුවන්ට තමන්ගේ පරම්පරාවේ ඉතිහාසය පෙන්වන අවස්ථාවක් විදිහට. මරණයෙන් පස්සේ වුණත් පවුල අතර තියෙන බැඳීම කවදාවත් නැති වෙන්නේ නැහැ කියන එක තමයි මෙයාලා මේ ලෝකෙටම පෙන්වන්නේ. පවුලේ හැමෝම දුර බැහැර රැකියාවල ඉන්න අය පවා මේ කාලේට තමන්ගේ ගමට එනවා තමන්ගේ මැරුණ නෑදෑයන්ව බලන්න. අන්තිමේදී මෙයාලා මේ සිරුරු ආයෙත් පාරක් අලුත් කරපු පූජනීය නිවාසවල තැන්පත් කරන්නේ ඊළඟ අවුරුද්දේ හම්බෙන්න බලාගෙන. ඉතින් මේ උත්සව 10න් ඔයාට හිත කියපු උත්සවය මොකද්ද? ඔයාගේ අදහස පාරේ කමෙන්ට් එකක් දාගෙන ගමන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.